අද අපි කතා කරන්න යන්නේ හරිම අපූරු කොට්ටාසයක් ගැන. ඒ තමයි පොත් කියවන්න ඇබ්බැහි වුණු අය. ඔයා පාරේ යනකොට බස් එකේ ඉන්නකොට එහෙමත් නැත්නම් කොහේ හරි පොලිමක ඉන්නකොට ෆෝන් එක දිහා බලන්නේ නැතුව පොතක් දිහා බලාගෙන ඉන්න කෙනෙක් දැකලා තියෙනවද? සමහර විට ඒ කෙනා ඔබ වෙන්නත් පුළුවන්. අද අපි බලමු මේ පොත් කියවන අය තුල තියෙන ලෝකෙට එච්චරට පේන්නේ නැති නමුත් අමුතුම පුරුදු සහ විද්‍යාත්මක කරුණු කිහිපයක් ගැන. ඇත්තටම පොත් කියවීම කියන්නේ නිකම්ම විනෝදාංශයක් නෙවෙයි. ඒක වෙනමම ජීවන රටාවක්. ලොවම එක මිටට පළවෙනි ලක්ෂණය තමයි පොත් ගොඩ ගැසීමේ කලාව. ඔයාලටත් මේ ලෙඩේ තියෙනවද කියලා ටිකක් බලන්න. මේකෙන් අදහස් වෙන්නේ පොත් කියවන්න කියලා හිතාගෙන අලුත් පොත් ඔවුන් මිලදී ගන්නවා. හැබැයි කියවන්නේ නැතුව ඒවා ගොඩ ගහලා තියෙනවා. පොත් කියවන්න ඇබ්බැහිුණු කෙනෙක් පොත් සාප්පුවකට ගියොත් කවදාවත් හිස් අතින් එන්නේ නැහැ. ගෙදර කියවන්න තව පොත් 10ක් ඉතුරු වෙලා තිබුණත් ඔවුන් අලුත් පොත් මිලදී ගන්නවා. මේක ඇත්තටම නිකන් නාස්තියක් නෙවෙයි. ඒ පොත් අතර ඉන්න එක ඔවුන්ට ලොකු මානසික සතුටක් ගෙනත් දෙනවා. අනෙකුත් ලක්ෂණය තමයි පොත්වල සුවඳට පෙම්බැදීම. අනිත් අමුතුම දේ තමයි පොත්වල සුවඳ. ඒකට කියන්නේ බිබ්ලියොස්මියා කියලා. පොත් පිස්සෙක් අලුත් පොතක් ගත්තම මුලින්ම කරන්නේ ඒකේ සුවඳ බලන එක. පැරණි පොත්වල තියෙන ඒ සුවිශේෂී සුවඳට ඔවුන් පුදුම විදිහට ආදරය කරනවා. විද්‍යාත්මකව බැලුවොත් පොත්වල තියෙන කඩදාසි සහ මැලියම් කාලයත් එක්ක රසායනිකව බිඳ වැටෙනකොට වැනිලා වැනි සුවඳක් නිකුත් වෙනවා. ඉතින් ඔබත් පොත් තිබින කෙනෙක් නම් කලබල වෙන්න එපා. ඔබ තනි වෙලා නෑ. අනෙකුත් ලක්ෂණය තමයි චරිත සමග ජීවත් වීම. පොත් කියවන අයගේ තවත් ලක්ෂණයක් තමයි ඔවුන් පොතක් කියවනකොට මේ ලෝකේ නෑ. ඔවුන් ඉන්නේ ඒ කතාව ඇතුලේ. විද්‍යාවෙන් කියනවා පොතක් කියවනකොට අපේ මොලේ ක්‍රියාකාරීත්වය හරියට ඒ අත්දැකීම සැබෑවටම විඳිනවා වගේ කියලා. උදාහරණයක් විදියට පොතක චරිතයක් කන්දක් නගිනවා කියලා කියවනකොට අපේ මොලේ චලනයන් පාලනය කරන කොටස් උත්තේජනය වෙනවා. ඉතින් පොතක් කියවන කෙනෙක්ට කතා කරනකොට ඔවුන්ට ඇහෙන්නේ නැත්තේ ඔවුන් ඒ වෙලාවේ වෙනත් මානයක නැත්තම් වෙනත් ඩයිමෙන්ෂන් එකක ඉන්න නිසායි. තවත් ලක්ෂණයක් තමයි කතාවක් අවසානයේ දැනෙන හිස් බව. ඔයා කවදාහරි හොඳ පොතක් කියවලා ඉවර වුණාම ලොකු දුකක් හෝ හිස් බවක් අත්විඳලා තියෙනවද? මේකට කියන්නේ බුක් හෑන්ග් එකක් කියලා. ඇබ්බැහි වුණු පාඨකයෙක් Taman ආදරය කරන චරිතයක් එක්ක දවස් ගණනාවක් ගත කරනවා. ඉතින් පොත ඉවරුණාම ඒක හරියට හොඳම යාළුවෙක්ගෙන් වෙන් වෙන්න වුණා වගේ වැඩක් තමයි ඔවුන්ට හිතෙන්නේ. ඔවුන්ට ආයෙත් සාමාන්‍ය ලෝකෙට එන්න ටික වෙලාවක් යනවා. සමහර විට දවස් ගාණක් වෙන්නත් පුළුවන්. ඒ පොත ගැනම දවස් ගණනාවක් ඔවුන් හිතා ඉන්නවා. දැන් අපි බලමු මේ පොත් කියවීමේ ඇබ්බැහිය නිසා ලැබෙන වාසි මොනවද කියලා. පළවෙනි දේ තමයි සංවේදී බව. පරීක්ෂණ වලින් ඔප් වෙලා තියෙනවා නවකතා කියවන අය අනිත් අයගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න හරිම දක්ෂ අය කියලා. මොකද ඔවුන්ට පුරුදුයි අනිත් අයගේ චරිත ගැන, ඔවුන්ගේ සිතුවිලි ගැන. ඒ වගේම තමයි අනිත් දේ තමයි ආතතිය කළමනාකරණය කිරීම. විනාඩි 6ක් පොතක් කියවීමෙන් අපේ මානසික ආතතිය 68කින් විතර අඩු කරගන්න පුළුවන් කියලා දැනට හොයාගෙන තියෙනවා. ඒක සංගීතයට හෝ ඇවිදීමට වඩා වේගවත් අඩු කිරීමක්. ඉතාමත්ම වැදගත් දේ තමයි නිතරම කියවන අයගේ මොළය වයසට යෑමත් එක්ක ඇතිවන මතක අඩුවීමේ රෝගය. එහෙම නැත්නම් ඇල්සයිමර්ස් වලට ඔරොත්තු දීමේ හැකියාව ඉතාමත්ම වැඩි. ඒක නිසා පොතක් කියවනවා කියලා කියන්නේ හරියට ඖෂධයක් භාවිතා කරනවා වගේ වැඩක්. ඉතින් ඔබත් පොත් ගන්න, ඒවා ගොඩ ගහන්න, ඒවායේ සුවඳ බලන්න සහ පොත් අතර තනි වෙන්න ආස කෙනෙක් නම් ඔබ ඇත්තටම වාසනාවන්තයෙක්. මොකද පොත් කියවන කෙනෙක් එක ජීවිතයක් නෙවෙයි. ජීවිත දහස් ගණනක ජීවත් වෙන කෙනෙක්. ඔබත් මේ වගේ පොත් පිස්සෙක් නම් ඔයා වැඩියෙන්ම ආස කරන පොත මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක ඔබගේ පොත් කියවන යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. තවත් මෙවැනිම වීඩියෝකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබදායී දවසක් ප්‍රාර්ථනා කරනවා.